සොඳුරු දවසක මුණ ගැසී හිනැහි හිතගෙන ගියා දුටුවා පාත්නින්නයේ පැතුවා අහසේ. Hey guys, welcome back to my channel. ඔයාලට කොහොමද? ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ගෙනාවේ ක්‍රිස්මස් වීක් එකේ ලස්සන දවස් ටිකක්. අපි දෙන්න අද කැරසල් එකට ගියා gift ටිකක් ගන්න. කැරසල් එක කියන්නේ මෙහි තියෙන shopping mall එකක්. බ්‍රෙඩ් ටොප් කියන shop එකක් තියෙනවා. ඒකෙන් තමයි මේ කෑම ටික ගත්තේ. මේ ටික නම් මාරම රසයි. ඊට පස්සේ අපි දෙන්න ප්ලෑන් කරා එදා රෑ රොටි හදන්න. ඇත්තටම මේ රොටි හැදුවේ හස්බන්ඩ්. එයා මාරම රසට මේ රොටි ටික හැදුවා. මම තනියම නම් රොටි හදලා නෑ. ඉස්සර අම්මත් එක්ක තමයි මම රොටි එහෙම හදලා තියෙන්නේ. තමයි අපි දෙන්න ඩිනර් එකට ගත්තු රොටිය ලස්සනට හැදුනේ. ඊට පස්සේ මම හිතුවා හස්බන්ඩ්ට මම ගත්තු gift ටික පැක් කරන්න. එයා Hot Wheels වලට ගොඩක් ආස කෙනෙක්. ඒ වගේම මං අමතක කරෙත් නැහැ පොඩිවට නෝට් එකකුත් ලියන්න. මේක තමයි අපි දෙන්නගේ ෆස්ට් ක්‍රිස්මස් එක. ඉතින් මට වුණා මේක ස්පෙෂල් කරගන්න. හැබැයි ලංකාවේදී නම් අපි හැමෝම ක්‍රිස්මස් එකට යන්න ආසාවෙන් ඉන්නේ පුංචිලයි ගෙදර. ඉතින් මේ විදිහට තමයි මම එයාගේ gift එක පැක් කරේ. අපි බලමුකෝ හස්බන්ඩ් මේ gift වලට ආස වෙයිද කියලා. ලස්සන ක්ලියර් අහසක් තිබ්බ හින්දා මං හිතුවා ඒකත් කැප්චර් කරගන්න. ඉතින් මේ තමයි මං දවසේ කරන්න ආසම දේවල් ටික. මට හිතෙන විදිහට දවස පුරාම මහන්සි වෙන කෙනෙකුට නිවෙන්න තියෙන එකම තැන මෙතන තමයි කියලා. ස්කින් කෙයාර් රූටින් එකක් කියන්නේ හැම කෙනෙක්ම පුරුද්දක් විදිහට කරන්න ඕන දෙයක්. මේ වගේ හොඳ පුරුදු වලින් අපේ ජීවිත ගොඩක් ලස්සන වෙනවා. Good morning guys. මේ ක්‍රිස්මස් වලට කලින් දවසේ. ඉතින් මං හිතුවා උදේට watermelon juice එකක් බොන්න. අපි දෙන්න අද Uber Eats ගියා නිවාඩු හින්දා. ඒ යන ගමන් අපිට හම්බුන ලස්සන දේවල් ටිකක් තමයි මේ. mochi and macarons. ඉතින් මං ඒවත් ගත්ත try කරලා බලන්න. මේ white color mochi එකට වඩා chocolate mochi එක ගොඩක් රසයි. අපි යාළුවෝ ටිකකුත් එක්ක සීක්‍රට් සැන්ටා කරා. ඉතින් සීක්‍රට් සැන්ටාගෙන් මට හම්බුනේ මේ ලස්සන මේකප් පවුච් එක.
ඔයාලා හැමෝන්ටම සුබම සුබ නත්තරක් වේවා. මම හස්බන්ට ගත්ත ගිෆ්ට් එක දැන් මං එයාට දෙන්න තමයි යන්නේ. එහෙනම් අපි බලමු. Thank you. අපි බලමු මේකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. අපි හැමෝම කැමතිනේ අපිට ගිෆ්ට් එකක් හම්බ වෙනවට. ඉතින් මේ ගිෆ්ට් එකක් මං ඕපන් කරනකම් ඉවසිල්ලක් නැතුව තමයි හිටියේ. හස්බන්ඩ් මගේ choices හොඳට අඳුරන හින්දා මං කැමතිම ලස්සනම ලස්සන කියුට්ම කියුට් ගිෆ්ට් එකක් තමයි මේ මට ගෙනල්ලා තියෙන්නේ. මං ආසම කෙනෙක් ස්ටිච් කියන්නේ. ඔයාලට මොනවද මේ ගිෆ්ට් ගැන හිතෙන්නේ? මං නම් මේ ගිෆ්ට්ස් වලට මාරම ආසයි. එහෙනම් මේ ටික තමයි මගේ ලව්ලි හස්බන්ඩ් මට දුන්නේ. Thank you so much. අපි දෙන්න තව යාළුවෝ දෙන්නෙකුත් එක්ක ක්‍රිස්මස් ඊවිනින් එකේ සිටි එකට යන්න ප්ලෑන් කරා. ඉතින් මේ යන ගමන් ඉන්නේ. ඇත්තටම ගායිස් මං මේ අහසට හරිම ආසයි. මොකද බලන්නකො තියෙන ලස්සන. හරියට චිත්‍රයක් වගේ නේද? එහෙනම් මෙන්න මෙතන ඉඳන් තියෙන්නේ ක්‍රිස්මස් නයිට් එක අපි ස්පෙන්ඩ් කරේ කොහොමද කියලා. අපි සිටි එකට යන්න ප්ලෑන් කරේ ෆෙරි එකක. ඒ වගේම මේක තමයි මගේ ෆස්ට් ෆෙරි එක්ස්පීරියන්ස් එක. ෆෙරි එකේ ට්‍රාන්ස්පර්ට් කාඩ් එක පංච් කරලා යන්නත් පුළුවන්. ඒත් අපි ටිකට්ස් ගත්තා. මොකද ට්‍රාන්ස්පර්ට් කාඩ් එක ඒ වෙලේ නොතිබ්බ හින්දා. වගේ කලර්ෆුල් අවුට්සයිඩ් විව් එකක් තමයි ෆෙරි එකේ ඉඳන් බලනකොට දකින්න පුළුවන් වෙන්නේ. ගොඩක් කල් ඉඳන් try කරන්න ආසාවෙන් බලන් හිටපු අයිස්ක්‍රීම් එකක් තමයි මේක. ඇත්තටම මේක මාරම රසයි. ඒ වගේම මට මේකෙන් ආපු රස තමයි ලංකාවේ එලිෆන්ට් හවුස් එකේ තියෙන මැංගෝ අයිස්ක්‍රීම් එකේ රසම තමයි.
තමයි අපේ ෆස්ට් ක්‍රිස්මස් එක මෙහි සෙලිබ්‍රේට් කරන. ඉතින් මං හිතුවටත් වඩා පර්ත් වල ක්‍රිස්මස් මාරම ලස්සනට තිබ්බා. ඇත්තටම මේ යාළුවෝ දෙන්නත් මේ ව්ලොග් එක ලස්සනට කරගන්න මට ලොකු හෙල්ප් එකක් දුන්නා එදා. මං හිතනවා ගයිස් ඔයාලා මේ ව්ලොග් එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් ආයෙත් දවසක ලස්සන ව්ලොග් එකක් අරන් යනකම් ඔයාලා පරිස්සමින් ඉන්න. හැමෝටම සුබම සුබ නත්තලක් වේවා.